Hi guys, ඉතින් අපි අදත් ඔයාලා ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද අපි ඔයාලට ගෙනාවේ කතරගම පැත්තේ මෙනවා නම් ඔයාලට නාන්න හොඳ ප්ලේස් එකක්. මෙතන නම් ඉතින් සුපිරි පියාතල්ලයක් ගත්ත හැකි කොල්ල සෙට් එකක් එම හොනම්. මෙතන මේ වතුර පාරක් එන්නේ ලොකු වතුර පාරක් එනවා. සාමාන්‍යයෙන් ලොකු වැලක් මේක. මේක ඔතනින් එහා පැත්තේ තියෙන අනිත් ඇල බටේකින් තමයි මෙතනට එන්නේ. මෙතනින් එන වතුර පාරේ ප්‍රෙෂර්. කියන්නේ මැද හිටන් ඉන්න බැරි තරමට වතුර ප්‍රෙෂර්. මොකද වතුර ගහගෙන යන තරම් ප්‍රෙෂර්. මට ඒක පට්ට ආතල් මිනිස්සු ඉතින් ඇවිල්ලා බල්ටි ගහනවා නානවා හින ආතල් ගන්නවා මෙතන. ඉතින් මේ කොහෙද කියලා කිව්වොත් ඉතින් ඔයාලා දන්නවා ඇති දක්ෂිණ දිවි මාර්ගයෙන් ඇවිල්ලා අගුණකොළ පැලැස්සෙන් එක්සිට් වෙලා අගුණකොළ පැලැස්සේ ටවුන් එකෙන් දකුණට දාලා ඉස්සරහ පාරේ දිගට එනකොට පාර අයින තමයි මේ ඇල බලා ගන්න පුළුවන් ඉන්නේ. හරිම ලස්සන ගම්මානයක් ඉතින් මේක අගුණකොළ පැලැස්ස කියන්නේ. ඉතින් අපි ලස්සන ක්‍රිය ආතල්ලයක් ගන්න ඕගොල්ලෝ ඉතින් ඒ ආතල්ලයක් ගන්න ගිහිල්ලා ඒ තැනට යන්න ඉතින්. හරිම ලස්සනයි. එහෙනම් වීඩියෝ ඉස්සරහට අපි යමු. ඉතින් අපි මෙතෙන් ෆයිට් යන්නේ මෙන්න මෙතනින්. ලොකු වතුර පාරක් යන්නේ. මෙතනින් මම පයින් යන්නේ ඉතින් මට පොඩ්ඩක් බයත් එක්ක අනිත් කොහමද පැනලා ඒ අතලයක් ගන්න එපා. ඒ නිසා අපි පැනලා බලමු. පළවෙනි පාරේදී පැනනට පස්සේ ඉතින් ඒක ආයෙ කරන්න ආසි වෙනවා. ඉතින් එතන පට්ට ආස. ඉතින් මම ආයෙ දෙවෙනි පාරකුත් පයින් දාව එතනින්. ඉදිරි මිනිස්සුන් කෑ ගහනවා පයින් එපා මට ඒක එහෙම ගන්න බෑ. අපේ ආතලේ අපි ගන්න බෑ. කොල්ල කාලේ තින් ආතල් ගත්තේ නැත්නම් ඉතින් වයසට ගිහින් ආතල් ගන්න බෑ. ඔයාලා දකින්න ඉතින් වයසක තියලා පැන ආතල් ගන්නවා ඉතින් අපි ඉතින් කොල්ල කාලේ ආතල් ගන්න ඕනේ. පැනලා කරලා එළ දොරින් නාලා ආතල් ගන්න ඉතින් පැනලා බලමු. guys අපි ගියේ දවල් නිසා සෙනග එච්චර ඉන්න අපි යන වෙලාව වෙනම් ඉතින් හවස් වෙන සෙනග වැඩි වෙනවා දැන් බලන්න අපි ආඩ වඩා සෙනග ගොඩක් දැන් ඇවිල්ලා ඉන්නවා එතනට ඉතින් ඔයාලත් යනවා නම් ඉතින් දවල් වෙලා යන්න ඉතින් එතකොට ඔයාලට හොඳ ආතල්ලක් ගන්න පුළුවන් මිනිස්සු නැතුව ඉතින් guys අදට මේ වීඩියෝ එක අවසානට ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලන්ටත් මේ වගේ තව ලස්සන වීඩියෝ ඕන නම් ලස්සන තැන් වල මගේ YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා සබ් එකක් ඕන ඉතින් ඔයාලත් මේ වගේ තැන් වලට ගිහිල්ලා පරිස්සමට ගිහින් ආතල්යක් අරන් ඉන්න හැමදේම කරන ඕනේ පරිස්සමට ඉතින් අපිත් එක්ක මෙච්චර රැඳී හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි